අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මොබිටෙල් සල්ලි ලෝන් එකක් හරි මොබිටෙල් ඩේටා ලෝන් එකක් හරි ගන්න ආකාරය ගැන. ඉතින් මම මේ වීඩියෝ එකේදී මොබිටෙල් සල්ලි ලෝන් එකක් වගේම මොබිටෙල් ඩේටා ලෝන් එකකුත් අරගෙනම් පෙන්නනවා. ඒ හින්දා වීඩියෝ එකේ කිසිම තැනක් ස්කිප් නොකර බලන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ තවමත් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න. තවම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි බලමු කොහොමද මොබිටෙල් සල්ලි ලෝන් එකක් ගන්න කියලා. ඉතින් ඔයාලට මොබිටෙල් සල්ලි ලෝන් එකක් විදිහට රුපියල් 25ක්, රුපියල් 50ක්, රුපියල් 75ක්, රුපියල් 100ක් ආදී වශයෙන් ණය මුදල් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේ කැමති එකක් තෝරගන්න පුළුවන්. ඉතින් ඔයාලා කරන්න ඕනේ මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න. ඩයල් පෑඩ් එක ඕපන් කරගෙන කොටුවයි 242යි කොටුව ඩයල් කරලා ඔයාලට ගන්න ඕනේ රුපියල් 25ක ණය මුදලක් නම් 25 ටයිප් කරන්න. ඔයාලට ගන්න ඕනේ රුපියල් 50ක ණය මුදලක් නම් 50 ටයිප් කරන්න. ඔයාලට ගන්න ඕනේ රුපියල් 75ක ණය මුදලක් නම් 75 ටයිප් කරන්න. ඔයාලට ගන්න ඕනේ රුපියල් 100ක ණය මුදලක් නම් 100 ටයිප් කරන්න. ඔයාලට ඕනේ රුපියල් 150ක ණය මුදලක් නම් මෙතන 150 ටයිප් කරන්න. ඔයාලට ඕනේ රුපියල් 200ක ණය මුදලක් නම් මෙතන 200 ටයිප් කරන්න. එහෙම ටයිප් කරලා අවසානට කොටු සලකුණ ටයිප් කරලා ඔයාලගේ මොබිල් සිම් එකෙන් කෝල් එකක් ගන්න. ඉතින් මම මෙතනදී රුපියල් 25ක ණය මුදලක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා මම කොටුවයි 242යි කොටුව 25 කොටුව කියන එක ටයිප් කරලා මගේ මොබිල් සිම් එකෙන් කෝල් එකක් ගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ මැසේජ් එකේ මට රුපියල් 25ක ණය මුදලක් ලැබිලා තියෙනවා කියලා දක්වලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ මැසේජ් එකනුත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මට රුපියල් 25ක ණය මුදලක් ලැබිලා තියෙනවා කියලා මේකේ දක්වලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි සාර්ථකව මොබිටෙල් සල්ලි ලෝන් එකක් ලබා ගන්නෙ. ඉතින් මෙතනදී වැදගත් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඔයා ගන්න ණය මුදලට වළංගු කාල සීමාවක් තියෙනවා. ඒ වළංගු කාල සීමාවෙන් පස්සේ ඔයාගේ ණය මුදල එක්ස්පයර් වෙලා යනවා. ඉතින් ඔයා ගන්න ණය මුදලට අදාළ වෙන වළංගු කාල සීමාව ඔයාට මේ වගුවෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයා මේ විදිහට ණය මුදලක් ගත්තයින් පස්සේ ඔයා ඊළඟට දාන පළවෙනිම රීලෝඩ් එකෙන් එයාලා මේ ණය මුදල අය කරගන්නවා. ඊට අමතරව තව අමතර ගාස්තුවක් සහ බදු මුදලකුත් එයාලා අය කරගන්නවා. ඉතින් ඔයා ගන්න ණය මුදලට අදාළව එයාලා අය කරගන්න අමතර මුදල ඔයාලට මේ වගුවෙන් බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු කොහොමද ඩේටා ලෝන් එකක් ගන්න කියලා. ඔයාලා කරන්න ඕනේ මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න. ඩයල් පෑඩ් එක ඕපන් කරගෙන කොටුවයි 170යි කොටුව ඩයල් කරලා ඔයාලගේ මොබිල් සිම් එකෙන් කෝල් එකක් ගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී අංක 7 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලට ගන්න පුළුවන් ඩේටා ලෝන් 4ක් මේකේ දක්වලා තියෙනවා. මේ 4න් කැමති එකක් ඔයාලට ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා කරන්න ඕනේ මේ ඩේටා ලෝන් එකට අදාළව තියෙන අංකය ටයිප් කරලා සෙන්ඩ් කරන එක. ඉතින් මම අද ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ පළවෙනියටම තියෙන MB 512ක් ලබා දෙන ඩේටා ලෝන් එක. ඒකින්ද මම අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ දැනකට එනවා. මෙතනදී අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරලා ඔයාලට මේ ඩේටා ලෝන් එකේ ඉන්ෆෝමේෂන් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අංක 2 ටයිප් කරලා සෙන්ඩ් කරලා ඔයාලට මේ ඩේටා ලෝන් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම දැන් අංක 2 ටයිප් කරලා සෙන්ඩ් කරලා මේ ඩේටා ලෝන් එක ඇක්ටිවේට් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ මැසේජ් එකෙන් මම ඩේටා ලෝන් එක සාර්ථකව ඇක්ටිවේට් කරගෙන තියෙනවා කියලා දක්වලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ මැසේජ් එකනුත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මම MB 512කට තියෙන ඩේටා ලෝන් එක සක්‍රිය කරගෙන තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඩේටා ලෝන් එකක් හරි සල්ලි ලෝන් එකක් හරි සාර්ථකව ලබා ගන්නෙ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේක ගැන නොදන්න වගේ යාළුවෙක් ඉන්නවනේ එයාලට දැනගෙන ෂෙයා කරන්න. තවම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.